ඉතින් guys මේ තමයි අපි පෝස්ටර් එක ගහපු දවස් අපේ දන්සල වැඩිවෙන් මෙතනින් එහාට ඔයාලට බලා ගන්න පුළුවන් අපේ දන්සල පැවැත්ුනේ කොහොමද කියලා. ඉතින් guys අපි 29 වෙනිදා දන්සල දෙන නිසා 28 වෙනිදා හවස තමයි පාන් ටික ගන්න බේකරියට ගියේ. අපි කට්ටියක මුදව්වෙන් පාන් ටික ගෙදරට අරන් ඇවිල්ලා ලූණු ටික සුද්ධ කරලා ලූණු ටික කපන්න පටන් ගත්තා. හොඳට ලූණු කපන්න අඬන්න එපා ළමයි. නේද ලූණු ටික හොඳට කපන්න. ආච්චි ලුණු කපනවා මම මාස දෙකකට පස්සේ ලුණු අම්මා සුජනන්ද ලුණු කපනවා වගේ අම්මා සුදු ආච්චි නම් බහලා වැඩ ඒ මම කපනවා අසුපුංචි අම්මා කපු හන්දන්න ආච්චි කපු හන්දන්න අම්මා වැඩ කරන්න අම්මා මේ මම මේ මිනිස් කෙනා අප්පච්චි වැඩ කරන්නේ නැද්ද මිනිස් කුඩේවත් දාන්න මේ අඬන්න ඔට්ටු නෑ කට්ටිය අඬන්න බෑ සලිද වැඩ වගේ අර චෝරි පිහිය කවුද වැඩ වාජන කට්ටිය අඬද්දි වීඩියෝ කරන්නේ ඔව් අඬන්න බෑ ධාරණී අඬන්න බෑ නෙතු අඬන්න බෑ අතර පේන්න අම්මා අම්මා සුද්ධ කරනවා ආයේ සුද්ධ කරන්නේ කියන්නේ මට මේවත් කජ්ජක්ද ගයිස් ඔයාලට ලුණු සුද්ධ කරද්දී ඇඬෙනවද? මොකද අපේ ගොඩක් කට්ටිය ලුණු සුද්ධ කරද්දී ඇඬුවා. එහෙම ලුණු සුද්ධ කරද්දී ඇඬෙන කට්ටිය යටින් කමෙන්ට් එකක් දාන්න. මොනවද තියෙන ප්‍රශ්න? අහන්න එපා මේවට. මේ කපලා මේ කනින්ව වීඩියෝ නෝ ගුඩ. මේ අර ඕනට මේවා කරලා සුදු මේ ඔන්න ඉතින් නේනා ආහා පුරා කියලා තෙල් තාච්චි ලිපෙදිලා සීනි සම්බෝලේ හදන්න අපි ලෑස්ති වෙන්නේ. අපිට සීනි සම්බෝලේ හදද්දී ලිපේන ගින්දර ප්‍රමාණය මදි නිසා අපි තීරණය කරා එළිය ලිපක් හදලා සීනි සම්බෝලේ හදන්න. ඉතින් guys දැන් කොහොමද අපේ ලිපේ තියෙන ගින්දර දැන් ඉතින් ඔන්න පළවෙනි තාච්චි ඉදලි වෙරදී හරියටම 11 වෙලාව අපි ඉතින් දිගටම අපේ සීනි සම්බෝල හදන ව්‍යාපෘති කරගෙන යනවා ඉස්සරහට බලමු මොකද වෙන්නේ කියලා. ඔන්න guys ඉතින් අපි එක විතරනවට සීනි සම්බෝලේ හදලා ඉවර කරා. එහෙනම් guys හෙට උදේ 29 වෙනිදා දන්සල වෙලාවෙද අපි හම්බෙමු. Good morning guys. එහෙනම් අපි ඔන්න උදේම වැඩ ටික පටන් ගත්තා.
අද හසදියාවට අඳුරුයි වගේ නිකන් වැසි බල කාලගුණයක් තියෙන්නේ. කෝකටත් කියලා අපි ටෙන්ට් එකකුත් ගහන්න පටන් ගත්තා. හොඳට වහිනවා. කට්ටිය ඉන්නවා. අම්මා බලනවා. මෙතන ටෙන්ට් එකක් දිනවා. ඔන්න ගායිස් ඉතින් අපි කොහොම හරි වැස්සත් එක්කම වැස්ස තෙමීගෙනම අපි ඉතින් ටෙන්ට් එක ගැහුවා. ඉතින් අපේ ගෙදරට අපිට මට යන්න ඕනලා තිබුණා. ඒ අතරතුරදී ඉතින් මෙයාලා වතුර හැම ලිපේ තියලා සීන් සම්බල් ගන්න පටන් ගන්න තිබුණා පාන් වල. ඔන්න ගායිස් ඉතින් ඒ අතරතුර ඇවිල්ලා අපිට බාබ්බා සවුන්ඩ්ස් ටික සෙටප් කරලා දුන්නා. ඉතින් ඔයාලටත් මොකක් කරලා වැඩක් තිබුණොත් අනිවාර්යෙන් කෝල් එකක් දෙන්න මම ඩිස්ක්‍රිප්ෂන් එකේ නම්බර් එක දාලා තියන්නම්. එහෙනම් බලමු මොකද වෙන්නේ කියලා. ඔන්න ගයිස් එහෙනම් අපි දන්සල පටන් ගන්න හිටපු වෙලාවල් ලඟ වුණා. දැන් වෙලාව 11යි. ඔන්න අපි දන්සල පටන් ගන්නයි යන්නේ.
ඉතින් යාළුවනේ අපේ සීයාගේ ආසාවක් තිබ්බා මල්ලත්ත ගාවට ගිහිල්ලා පාන් දන්සලා දෙන්න. ඉතින් අපි ඒ ආසාව ඉෂ්ට කළ දුන්නා. එහෙනම් අපි දන්ස් වලට සහභාගී වෙන ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි.